පොඩි අයියා මේ අක්කබත් කෑවද? මම දන්නේ මම තමයි ඉස්සෙල්ලාම බෙදාගත්තේ. මම දැක්කේ නෑ එයා කනවා. ඒක තමයි. ඊරයට කාලත් නැහැ. මේ ළමයා දැන් දවස් ගානක වෙන හරියට කන්නේවත් නැහැ. මොනවා කරනවද දන්නේ නැහැ. ඒකට පිස්සු කාමරේටවත් එන්න දෙන්නේ නෑ මට. කන්න නැත්තේ අය ඇහුවාම වැඩ කියනවා. මොනවා කරනවද දන්නේ කාමරය ඇසට වෙලා. අම්මපා මේගි මොකක් හරි ලඩක් හදාගන්න තමයි නතර වෙන්නේ දැන්. ටහංකෝ බලන්න මොකද මේ ලොකු මොකද කන්නේ නැද්ද? බඩගිනි නෑ යන්නේ මට. බඩගිනි නෑ යන්නේ කියන්නේ දරුවෝ ඊරෑ කෑම කාලක් නෑනේ. අර බත් එකේ හැමමයි කුඩින් වහලා. මට බඩගිනි නෑ යන්නේ. යකෝ බඩගිනි නැති වෙන්නේ කොහොමද? වැඩි ඉවර වෙදි 12ට විතර ඇති. ඒකයි මං කෑවේ නැත්තේ. මේ දැන් දවස් ගානක වෙලේ ඉඳන් මම බලාගෙන හරියට කෑමක් නෑ ඇඟට. උඹ ලෙඩ වෙන්නද හදන්නේ? ඇයි කොහේට කෑමක් ගන්න නෑ නේ ඇඟට? වෙනදා පෙරලගෙන කාපු ගෑණි. එපානේ මට බඩගිනි නැහැ. කාලින්නවා. මම දැන් බලාගෙන සති එකමාරක වෙලේ ඉඳන් හරියට කෑමක් නැහැ. කාමරෙටම වෙලා වැඩ කිය. බත් කන්න බැයි නම් කියනවා මොන හරි වෙන දෙයක් හදලා දෙන්න මම. එපා මොකුත් ඕනේ නැහැ. ඒවා පිළිවෙලට තියාගන්න. අම්මේ. ඔයා වැඩකද? ඇයි මේ මම ඔයාලට පොඩ්ඩක් කියන්න හැදුවේ. මොකද්ද? මම කල්පනා කරේ මගේ අර ඊටම නාගිට ලියන්න. නාගිගේ නමට ලියන්න? ඒ මොකද? ඔව්. ඒක ඉතින් දැන් තිබිලා වැඩකුත් නැහැනේ මට. ඒකම මගේ නමට දාපුවර ෆික්ස් එකත් නාගිගේ නමට හරවන්න. එතකොට ඉතින් ඉස්සරහට ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ. උඹට පිස්සුවක් හැදිලාද බා? නැත්තම් මේ හදිසියෙම තමන්ගේ නමට ගත්ත ඊඩම නාගිගේ නමට ලියනවලු. ෆික්ස් එකත් නාගිගේ නමට හරවනවලු. ඒ මොන විකාර වැඩක්ද? උඹ පඬිතය වෙන්න ඕනේ නැහැ. නංගිට කරන්න ඕන දේවල් අපච්චි ඒ වෙලාවට කරගනි. උඹ පාඩුවේ හිටහන්. මොකද දැන් උඹ කසාද බැඳලා ඒ දේවල් උඹට ඕනේ. ඒ දේවල් උඹට දීලා තියෙන්නේ උඹට ඕනේ හින්දා. දැන් කසාද බඳිනවනේ. කසාද බඳිද්දී ඕවා තියෙන්න ඕනේ. ඕවා කතා කරලා තේරුම් නැහැ. ඉස්සරහට ඉතින් ඕවා වේදනක්ද කියලා කවුද දන්නේ? ඒ මොන කුරවරපැත්තේ කියන්නේ? මොකද උඹ හෙට නින්ද මැරෙන්න හිතාගෙන ඉන්නවද? කිසිම දෙයක් වැඩක් නැහැනේ. මට මොකටද ඕවා කියා ඉන්නේ? විකාරරි බලමුකෝ. ඕවා ඉතින් ෂුවර් කරන්න බෑ. මේ ලොකු දැන් හරි එක විදිහක් ඈ. මම දැන් දවස් ගානක වෙලා ඉඳන් බලාගෙන ඉන්නේ. දැන් අර ළමයාගේ දෙමව්පියෝ එක කතා කරලා මේ කසාදය ඉවරයක් කරන්න ඕනේ. කල්යන්න ඔයාටත් වයස යනවනේ. මේ මායි අපච්චි ඊරෑ එකයි කතා කරේ. හෙට අනිද්දාට ඒ ගෙදර ගිහින් එන්න ඕනේ. ගිහින් ඇවිල්ලා කසාදේ හොඳ දවසක් දාගෙන පේ වැඩි ඉවර කරගමු. I think ෂුවර් කරන්න බෑනේ. මොකක්ද ඒ කතාව? බලමුකෝ. ඔහොම ඉන්න ලොකු. ඔහොම ඉන්න. මොකක්ද ඒ කතාව? ඇයි මොකද දැන් උඹලා දෙන්න සම්බන්ධ ඉවරද? ලොකු. එහෙනම් දෙන්න අනිවාර්යෙන් ආයි රණ්ඩු වෙලා ඇති. ඒක තමයි. රණ්ඩුනේ හින්දා තමයි එහෙනම් තරහට නංගිට ඔක්කොම ලියන්න ඕනි කිව්වේ. අනේ උඹලගේ තරහ. පීස්. ආන්ටි අනේ පුතේ කෝ ඉන්නවද? ඉන්නවා කාමරේ ඉන්නවා. මං කෝල් ගත්ත කතා ආන්සර් කරේ නෑ ආන්ටි. මේ ටිකේම වැඩි කියලා පුතේ කාමරේම තමා හිටියේ. එළියටවත් ආවේ නෑ. කන්නේවත් නෑ වැඩි කියලා. එහෙනම් ෆෝන් එක ආන්සර් කරන්නේ නැතිව ඉතින් වැඩ ගැත්තේ ඒකයි. ඉතින් SMS කරා ඒ රිප්ලයි කරේත් නෑනේ ආන්ටි. කමන්නේ. මම බලන්නම්කෝ එහෙනම්. මං ගිහින් බලන්නම්කෝ ආන්ටි. ආන්ටි අද ලයිව් වෙන කොන්සර්ට් එකක් තියෙනවා. ඒකට එකයි යන්නද? මට ඉතින් ඔය යනවට නම් කැමති නෑ. හැබැයි මේ ටිකේම පුතේ එයා ගෙටම වෙලා හිටියේ. වැඩ කියා හරියට කෑවේ බීවිවත් නෑ. ඒ නිසා ඉතින් පරිස්සමට එක්කන් ගිහින් එන්නකෝ. එහෙමද පොඩි වෙනසකුත් එපෑ. වැඩ කියලා වැඩ බදාගෙන ඉඳලා හරියන්නේත් නෑ. ජීවිතේ විඳින්නත් එපෑ. හැබැයි පරිස්සමින් ගිහින් එන්න ඕනේ. හරි පරිස්සමින් ගිහින් එන්න. බය වෙන්න එපා. කියන්නේ. අම්මා අවසර දුන්නා කියලා එකයි යන්න. හැබැයි පරිස්සමින් ගිහින් එන්න ඕනේ ආන්ටි මම යනවා. යනවද ඔයා? ඔව් ආන්ටි. කොහොමද කෙනා? එයාට එන්න බෑ කිව්වා ආන්ටි. අද අපිට ගිහින් එන්න කිව්වා. එයා පස්සේ වෙලාවක යන්නම් කියලා. එන්න බෑ කිව්වා? ඔව්. හරි පුදුමයිනේ. වෙනද මගෙන් බැනුම් අහහ යනවනේ. හොයාගෙන යන්නේ මොකද ඒ? ඒක තමයි ආන්ටි මාත් කිව්වේ අම්මා අවසර දීපකේ යන් කියලා. බෑලු ඉතින් එයාට යන්න. ඒ කියන්නේ එහෙනම් අත්‍යවශ්‍ය ප්‍රොජෙක්ට් එකක්වත් කරන්න ඇති නේද නැත්තම් ඉතින්? ඔහොම දෙයක් වැඩ දාලා යන්නේ ඔහොම තිබ්බාම? දන්නේ ආන්ටි මොකද්ද කියලා. ආන්ටි එනන් යන්නම් අපි. නැතර ගිහින් ආන්ටි හරි. වැඩ ඇතිනේ එහෙනම් වෙන දවසක යන්න දෙන්න.
කොච්චර වැඩ තිබුණත් ඔය වගේ ගමනක් නම් නොයා ඉන්නේ. මොකද අම්මපා මේ කෙල්ලට වෙලා තියෙන්නේ? අද සති ගානකින් එළියට බහැලා ඉන්නේ. මැරි ටික ඉවරයි අම්මේ. දැන් ප්‍රශ්නයක් නැහැ. තේකක්වත් හදන්නද? එපා දැන් බොන්න බෑ. හරි එහෙනම්. පොඩි අයමේ අද නම් අක්කා එළියට වෙලා ඉන්නෝ. ඔව් මාත් දැක්කා. බය වුණා මොකක් හරි අවුලකද කියලා. මං හිතුවේ කොල්ලයිකවත් තරහ වෙලාද දන්නේ නැහැ කියලා. ඔව්. මං හිතන්නේ එහෙම තිබිලා දැන් හොඳයිද කොහෙද? ඒකනේ දැන් ඔය ඉන්නේ එළියට වෙලා. ඔව් එහෙම වෙන්නේ නැති බෝ විතර. සතිය එකමාරකට දෙකකට විතර පස්සේනේ. ඔව් ඒ වගේ කාලයක් තමයි. අනේ අම්මපා. මුන්ගේ ලව් එක නැතිනොත් එහෙම මොනවා කරගනින් දන්නේ. දැන් ඉන්නේ ඔය පාඩුවේ. අම්මේ මොකද බං කෑ ගහන්නේ ඔහම? අයියෝ මේක බලන්නකෝ යා. මේක දැක්කද? බලන්නකෝ. දැන් බලන්න. මං ඔය උදේ දැක්කේ අම්මේ. අම්බෝ මන් නම් හිතා ගන්න බෑ ඒක අම්මේ. අනේ පුතේ. මට ඒක දැකලා බය හිතුන හින්දා ඔයාට මේ පෙන්නුවේ. පොඩි. ඇයි? ඔයා මේක ඔව් අහපු ඉන්න තමයි මං ඔයාට ගෙනත් පෙන්නුවේ. මට අක්කගෙන බයයි පොඩි. ඒ කියන්නේ? ඇයි කියලා අහන්නේ දරුවෝ. දැන් ගිය දවස් ටිකේම එයාගෙත් හැසිරීම හරියට මේ වගේමනේ. ඒක නම් ඇත්ත තමයි. කෝ දැන් අක්කා? අක්කා කාමරේ ඉන්නවා. ඊයන්කෝ එයාට චුට්ටක් කතා කරන්න. ඊයන්කෝ. ඊයන් කියන්නේ දැන් මොනවද කියන්නේ යාට? පඬිතයා වෙනතු යමන්කෝ. ඔහොම ඉන්න. ඔයා එන්න එපා. ඔයා ඉන්න පැත්තකට වෙලා මං ගිහින් කතා කරන්න. ඒ මොකද? කතා කරන මොන වෙලාවෙ කතා නොකර ඊට පස්සේ පෝස්ට් දැම්ම කියලා වැඩක් නැහැ නේ බං මේ වගේ. ඔයා ඉන්නකෝ මං කතා කරලා එන්න. ලොකු පුතේ. ඔයා වැඩකද? මට චුට්ටක් කතා කරන්න ඕනේ. දැන් නම් මම පොඩි වැඩක අපි පස්සේ කතා කරමුද? මම දැන් තව ටිකකින් යනවා. ඊට කලින් මට ඔයාට මේ දේ කියන්න ඕනේ. අනේ අම්මේ. ඕක පැත්තකින් තියලා ඔයා අතරින් ඉඳ ගන්න. තව චුට්ටකින් කතා කරමු. ඉඳ ගන්නකො කියන්නේ අහලා. මට මේක කියන්න වෙන කවුරුත් නැහැනේ. මම මේවත් එක මේක කතා කරන්න ආවේ. ඔයා දන්නවද ලොකෝ? අපි සාමාන්‍යයෙන් අපිට එන ප්‍රශ්නවලදී අපි ගන්න උත්තර අපිට විතරක් නෙමෙයි බලපාන්නේ. අපේ වටේ ජීවත් වෙන අයටත් බලපානවා. විශේෂයෙන්ම එක පවුලක ජීවත් වෙන අයට ඒ තීරණය ගොඩාක් බලපාන්න පුළුවන්. ඔයා දැන් සෝෂල් මීඩියා ඉන්න කෙනෙක්නේ. ඔයා ඕන තරම් දැකලා ඇති කෙනෙක් මරුණාම මිනිස්සු ශෝකය ප්‍රකාශ කරනවා. අර එහෙම කරනවා, මෙහෙම කරනවා, ඒවා සාදානීකරණය කරනවා. කෙනෙක් එක්ක අපි කියන්නකො සියදිවි හානි කරගත්තා කියලා. එහෙම වුණාම සමහර අය කියනෝනේ ඒකගේ ප්‍රශ්නයක විතරයි දන්නේ. උට කවුරුත් නැතුව ඉන්නේ නැතේ. එහෙම කියා දානවා. එතකොට ඉතින් අපේ හිතනවා අම්මෝ මරුණට පස්සේ මිනිස්සු මොනවා වුණත් අපි ගැන හිතනවා. එතකොට ජීවත් වෙලා ඉද්දි මිනිස්සු නැතුණාට මට මරුණට පස්සේ ඉන්නවා. ඔහොම කියලා. ඒවා බොරු දේවල් පුතේ. ඒවා දැක්ක ගමන් අර හිතට එන පොඩි දුකට අනම්මනම් දානවා. හැබැයි දවසක් දෙකක් ගියාම ඒ මිනිසුන්ට ඒවා මතක නැහැ. හැබැයි ඒ දෙයින් ජීවිත කාලෙම දුක් විඳින්නේ ඒ මරණ කෙනාගේ පවුලේ අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මොනවා හරි දෙයක් දැනෙනවා නම් පුතේ අනිවාර්යෙන් කියන්න. ඔයාට යාළුවෙක්ට කියන්න බැයි නම් අම්මට තාත්තට කියන්නේ මොකද ඔයාලා නොදන්න වුණාට ඔයාලගේ ජීවිතේ ඉන්න හොඳම යාළුවා තමයි අම්මයි තාත්තයි. ඕනම දෙයක් ඕගොල්ලන්ට කාටවත් කියා ගන්න බැරි දෙයක් වුණත් අම්මයි තාත්තයි ළඟට ගිහිල්ලා කියන්න. ඕගොල්ලෝ හිතනවට වඩා ලොකු විසඳුමක් ඒගොල්ලෝ ගාව තියෙනවා. ඒ හින්දා මොන යම් ප්‍රශ්නයක් වුණත් කිසිම මෝඩ තීරණයක් ගන්න එපා. දැන් මම පුතා කියන්නකෝ. මගේ පුතාට මොකක්ද තියෙන ප්‍රශ්නේ කියලා. මට සමා වෙන්න අම්මේ. මට මීට වඩා දරා ගන්න බෑ අම්මේ. මම හරි දුර්වලයි. මට මෙතන ගියහට දරා ගන්න බෑ. මට තේරෙන්නේ මම මොකද කරන්නේ? මං කාටද කියන්නේ? මට ලොකු තනිකමක් දැනෙනවා අම්මේ. මට